ඕන 1 2 3 හයි කොහොමද ඔයාලට? අද අපේ ක්ලාස් එකේ ඩේ අවුට් එක. අද නම් ඉතින් ට්‍රේන් එක පස්සේ දුවන්න ඕනේ නෑ. මොකද මෙයා මාව අද ක්ලාස් එක ළඟට එක්කරගෙන යනවා කිව්වනේ. ඇත්තටම ක්ලාස් එකේ ඩේ අවුට් එක ගැන මම ගොඩක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. ඉතින් මම මේ යන ගමන් හිතනවා අද මොකක්ද වෙන්නේ, අද තරඟ තියෙනවා කිව්වා. ඔව් මේ එහෙ තමයි මගේ ඔෆිස් එක. ඔෆිස් එක පහු කරගෙන අපි දැන් යනවා. අද ගොඩක් ට්‍රැෆික් අඩුයි. ඔන්න මම ක්ලාස් එක ළඟට ආවා. අපි දැන් පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් මගේ යාළුවෝ කට්ටියත් හම්බුණා. ඔව් අපි දැන් යනවා. අපි අද යන්නේ රඳාවාන වාසල නේචර් රිසෝට් එකට. අපි ගෙවන ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩකට හරි මිදිලා අපි මේ වගේ දවසකට හරි අපිට එළියට යන්න තියෙනවනම් මං හිතනවා ඒක අපේ ජීවිතවලට අපේ මනසට ගොඩාක් හොඳයි කියලා. අපි වෙනුවෙන් සංවිධානය කරපු තරඟවට කිහිපයක්ම තිබුණා. ඉතින් ඇත්තට මේක මාර අත්දැකීමක්. මෙතන තියෙන එක තරගකින් අපි පෙරදිලා මේ ටීම් එකක් විදිහට අපි දඩුවම් විදින අවස්ථාවක්. තරග වට ටික ඉවර වෙලා මේ අපේ සර් කරන්නේ අවසානයේ එන්ඩ් එක දෙන එක. අපි ඊට පස්සේ ගියා බුෆේ එකට. අපේ ලන්ච් එක ගන්න. ලන්ච් එක ගත්තට පස්සේ අපි ගියා පූල් එකට. ඊට පස්සේ තින් අපි සින්දු කියන්න අමතක කරේ නැහැ. මං අද තමයි දැනගත්තේ ඩිලන් සේනානායක කියන්නේ හොඳ සිංගර් කෙනෙක් කියලා. ඉතින් ඊළඟ ඩේ අවුට් එකටත් මම අනිවාර්යෙන්ම යනවා කියලා හිතාගෙන තමයි ගෙදර ආවේ.